Hello guys, ඉතින් කොහොමද? ඉතින් මොන කාලෙකින් වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් අද හදන්නේ ඉතින් කට්ටියක් සරුංගල හදන්න දාලා තියෙනවානේ ගොඩක් අය. ඉතින් ඒගොල්ලන්ට සරුංගලයක් හදන විදිය තමයි අද කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යන කලින් subscribe කරලා තියාගන්න. කොහොම හරි දැන් මම channel එකේ subscribersලා 80 ගහලා තින්නේ. එහෙනම් subscribe කරලා තියාගන්න. දැන් යමු වෙනවා අපි වීඩියෝ එකට. හරි ඉතින් අපි ඉරටු කඩන ගමන් ඉන්නේ. එහෙනම් මම ඔයගලන්ට මේ වීඩියෝ ක්ලිප් එක පෙන්නන්නම්. ඉතින් මෙතන පොඩි මේ ගලක් තියෙනවා. ඉතින් මේ අපි ගල පෙන්නන්නම්. සුපිරි ගලක්. මෙතන උඩ පොඩි මේ ලස්සන ગેප් එකක් තියෙනවා. අපි පෙන්නන්නම් ඉතින් ඒ ටික. හරි. එහෙනම් අනිවාර්යෙන් බා. හරි ගයිස් ඉතින් මෙන්න තියෙනවා ගල. අපි එන ගලට යමු. සුපිරි ගලක් නේ. හරි ගයිස් ඉතින් වෙන්න තියෙන ඉරටු ටික ඕගන් සරුන් වවුලෙක් හදන්නේ අපි. ඉතින් ඉරටු 9ක් ඕනේ. ඉතින් එහෙනම් අපි යන්නයි හදන්නේ ඉරටු ටික සුද්ධ කරන තැනදී. එහෙනම් හම්බ වෙමු. ඉරටු සුද්ධ කරන ගමන් ඉන්නේ. වෙන්න තියෙන ඉරටු ටික අපි එන සුද්ධ කරන්න යන්නේ. එහෙනම් බලමු සුද්ධ කරන විදිය. යාළුවනේ ඉතින් ඕගලන්ට මේක බලන් ඉන්න බෑනේ. ඉතින් මේ සුද්ධ කරනකන් ඉතින් මම ටික මේක ස්කිප් කරන්නම්. හලෝ ගයිස් ඉතින් ඔන්න අපි සරුංගලේ හදන්න ලෑස්ති වෙන්නේ. මෙන්න තියෙන නූල් බෝලේ මෙන්න තියෙන ඉරටු ටික. ඉතින් හදන්නයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් හදමු. ඔන්න ඉතින් අපි මැද ඉරටු 4 බැඳ ගන්නයි හදන්නේ. මේ විදිහට ගැටයක් දාගන්න ඕනේ මුලින්ම. ඔතලා ඊළඟ ඉරටු ටිකත් ඔන්න ඔය විදිහට බඳ ගන්න ඕනේ. ඒකේ අපි ඉරටු කීයක් ගන්න ඕනේද? ඉරටු දෙකක් ගන්න ඕනේ. ඒ බඳින්නේ තට්ටනේ. ඒ බඳින්නේ තට්ට. තට්ට එක පැත්තක් තමයි අපි බඳින්නේ. හරි ඊළඟට අනිත් තට්ට එක පැත්ත බඳින්න දන්නේ මෙන්න මේ විදිහට මුලින්ම ගද්දි නවල ගන්න ඕනේ. ඊට පස්සේ මේ අගට ගැට හොඳට බැඳලා ඔත් ඊට පස්සේ ගැටයක් දාගන්න. වීඩියෝ එක ටිකක් ස්කිප් කරනවා. හරි ඉතින් මේ විදිහට මේ තට්ටේ අර අපි දෙපැත්ත බැඳගත්තා. දැන් මේ දෙපැත්තම එකට තියලා බඳින්නයි හදන්නේ. මම ඉතින් වීඩියෝ එක ටිකෙන් ටික ස්කිප් කරනවා. හරි ඉතින් ওই විදිහට බඳ ගන්නවා. ඔන්න ගයිස් ඉතින් අපි මැද බැද ගන්න හදන්නේ. ඒක ඕගොල්ලෝ සමානව බලා ගන්න ඕනේ. හරි මැද බැලන්ස් එක බලා ගන්නයි හදන්නේ මැද බැදලා. බැලන්ස් එක බලනදී අපි පෙන්නන්නම්. හරි මෙන්න මේ විදිහට ගානට ඇගිල්ල තියලා බැලන්ස් එක බලන්න තියෙනවා. එක පැත්තක් බරයි වගේද? නෑ බැලන්ස් එක තියෙනවා. තාම අපි සරුංගලේ බැඳගෙන ඉවරයි. සම්පූර්ණයෙන්ම බැදලා නෑ. අපි සම්පූර්ණ බැදලා බලමු බැලන්ස් එක හරිද කියලා.
මෙන්න මේ විදිහට මුලින්ම ඔකලා කරන්න ඕනේ මෙන්න මෙතන හරි මැදින් වගේ මේ විදිහට උඩට බැද ගන්නවා. ඒ පැත්ත මේ විදිහට ඒ උඩ දෙපැත්ත මුලින්ම බැද ගන්න ඕනේ. හරිද? මෙතන ඉඳන් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ නූල කඩලා යට බඳින්න තියෙන්නේ. යට බඳිද්දිත් මේ ගානට මේක පෙන්වන විදිහට කරන්න ඒ විදිහටම. ඉතින් දැක්කනේ දැන් සරුංගලේ භාගයක්ම වදිනවා. ඉතින් ඊටු ටිකත් ඒ විදිහටම ලස්සන්ට විදිහට පෙන්නන්න. ඔන්න දැන් මේ විදිහට මේ මැද හතර ගානට බැඳගෙන ඉවරයි. මේ හරිය නූල් බුරුල් වෙනවා. ඒක එතරම් ගණන් ගන්න එපා. ඔය දැන් ඒක හරි ගියා. හරි ඉතින් මෙන්න මේ විදිහට අපි ගානට ටිකෙන් ටික බැඳ ගන්නවා. ඉතින් හරි ඉතින් ඔන්න මේ නූල මේ විදිහට මෙතනින් බැඳ ගන්න හදන්නේ. හරි ඉතින් ඔයගලන්ට කම්මැලිත් ඇති දැන් මේකම බලලා. ඉතින් මං පොඩි දෙයක් පෙන්නන්නම්කෝ තව ටිකකින්. කොහොමද ඉතින් ඔන්න බැලන්ස් එක බලන්න හදන්නේ. ඉතින් බැලන්ස් එක හොඳටම තියෙනවා. චුට්ටක් මේ පැත්තට බරයි. ඉතින් ඔයගලන්ට ඒකට මේ කලවද්දි මේ රැලි සාමාන්‍ය මේ පැත්තට ටිකක් වැඩිය දාන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය ගානට එනවා. සරුංගලේ මේ ඔයගලන්ට ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් සරුංගලේ. ඉතින් කොහොමද ඉතින් අද ලොග් එක ඉතින් හොඳයි නම් subscribe කරන්න. එතනින් ගියාම bell icon එක all කරලා තියාගන්න. මෙයාගේ තව ගොඩක් වීඩියෝස් අපි ඉස්සරහට දානවා. ඔයගොල්ලෝ සරුංගලේ හදන හැටි දැක්කනේ. ඉතින් මෙන්න තියෙනවා සරුංගලේ. හරිද? ඉතින් දැක්කනේ සරුංගලේ හදන හැටි. ඉතින් එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මතකතුව like එකක් කරන්න වීඩියෝ එකට. 150 තව පොඩ්ඩයි තියෙන්නේ. එහෙනම් තව වීඩියෝ එකකින් set වෙමු. ඉතින් යාළුවනේ මෙතන පල්ලෙහා ෆොන්ට් එකකුත් තියෙනවා. අපි ඉතින් ඒකත් පෙන්නන්නම්. කොහොමද අපි දිහා හදන තැනට යා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මැන තමයි මේක බලන්නේ. වවුලව මැන තමයි ඉතින් මේක හදන්න වෙන්නේ. අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ ඉරටු ගන්නකොට ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ගන්න. ගොඩක්ම හීනියට ගන්න එපා. ඒතකොට නැවුනහම මේ සරුංගලේ හරියට එන්නේ නැහැ. අපි මේ ගත්ත ඉරටු චුට්ටක් හයියමදී හැම සරුංගලේ නම් හොඳයි. අපි නම් බලමුද තනි කෙලින්ද කියලා.